අද සර්වින් දැම්මේ නැහැ. 18.2යි ඩබල් টොප් දෙකයි දාලා තියෙන්නේ. එලවුන්ස් කරන කෙනාට ඔක අතින් අල්ලනකොට හදිස්සියවත් තොලේ ගෑවුනොත් නිකන් මික්සර් අවුට්පුට් එක මේක අපි ස්ටීරියෝ තියෙන්නේ මේක පැරලල් දාගන්න ඕන. දැන් බලමු බින් ටික වැඩ කරනවද කියලා. ඔන්න අද ඔයාලට වටින දෙයක් කියලා දෙන්න හදන්නේ මේකේ මේ පැරලල් දැම්මහම මේ වැඩ කරේ නැහැ channel දෙකේම කරන්න ඕනේ මේ වැඩේ. නැත්තම් ඒක හරියන්නේ නැහැ. වයර් ටික පොඩ්ඩක් පන්නලා බලන්න ඕන ධනරින අවුලක් තියෙනවද කියලා. මේක FX ඉෆෙක්ට් එක මේක අවශ්‍ය නැහැ. ඔක්ස් අවුට් එකක් ගන්න ඕන නම් ඒක අය channel එකේ තියෙන එක දෙන්න තමයි මේ ඔක්ස් එක තියෙන්නේ. ලෝ එක මිඩ් එක හයි එක. cheer 1 test cheer අල්ලා සද්ද ඇද්ද පිටියේ ඉතුරු කරමින් සමු ගන්නවා නැවතත් ලබන වසරේදී හමු වෙන වගේ. good morning. අද ආවා මේ මැච් එකකට සවුන්ඩ් අරගෙන ආවා. මට හිතුණා මේ ගොඩක් අය ඉල්ලපු හින්දා පුංචි වීඩියෝ එකක් කරන්න. දැන් මං හිතන්නේ දැන් නම් ටිකක් වෙලා මං 6ට විතර ආවේ. දැන් වෙලාව 7යි. අන්න අතන ඈත පේනවද නැහැ මේ කැමරාවට බබල් ටික සෙට් කරගත්තා. මෙන්න මේ හරිය ගෙදරකින් තමයි සප්ලයි ගන්නලා තින්නේ. දැන් මේ සප්ලයි වයර් එක අදගෙන ගියා. වයර් එක මේ අයින දිගේ දාගත්තා. ඒක තමයි ටිකක් අමාරුම වැඩේ මේ වැඩේට. මේ පිට්ටනිය ආවම මොන උතන පිට්ටනිය තියෙන තාම පේන්නේ නැහැ පිට්ටනිය. කට්ට කරෝලේ ආවේ වයර් එක දාගන්න තමයි වෙලා ගියේ. හරි එතෙන්ට ගිහිල්ලා බලමු මේ වයර් ටික අමුණ ගන්නකොට කොහොමද අමුණ ගන්න තියෙන්නේ. වයර් එක මේ අයින දිගේ දැම්මා. මැච් එක තියෙන්නේ මේ පිට්ටනියේ. අද සර්වින් දැම්මේ නැහැ. 18.2යි ඩබල් টොප් දෙකයි දාලා තියෙන්නේ. මේ ඩබල් টොප් දෙකෙත් වීඩියෝ එකක් කරලා තියෙන්නේ. ඒකේ තව පොඩි අඩුපාඩුවක් නිසා වීඩියෝ එක තාම දාන්න බැරි වුණා. බලමු මේ වීඩියෝ එකත් ඉස්සරහට මම කරලා දාන්න බලන්නම්. හරි මේ වයර් ටික අමුණ ගන්න තියෙනවා ටට්ටක් ගාලා. දැන් මේ වගේ මේ නිල ගණන් බැලුවම පොඩි ගණන් වලට මේව හයර් කරන්න බෑ නේද? රුපියල් 4-5000ක් ගෙවන්නේ. ලින් දෙකට මේ වයර් දෙක. ඔව් එක්කෙනෙක් අනිවාර්යෙන් එතනින් ගන්න ඕනේ නේ. ඔව්.
ඩබල් টොප් දෙකට මේ වයර් දෙක දාගන්න තමයි හදන්නේ. හරි ඒකක් දාගමු ඩබල් টොප් දෙකට. මේක මේ සිංගල් টොප් එකකට ගන්න පුළුවන් විදියට මේ විදියට හදලා තියෙනවා. මේකක් දාගමු. එකක් තියෙනවා. එහෙනම් හරි ඊළඟට මේ ඩබල් টොප් දෙකේ වයර් දෙකත් එතෙන්ට අරගෙන යමු. සප්ලයි ඇවිල්ලා තියෙන්නේ 242ක් තියෙනවා. අද මම හිතන් ඉන්නේ මේ 1200 වොට් එක බින් වලට දාන්න පොඩි ලෝ මිඩ් එකක් ගන්න හිතාගෙන ලොකුවට බේස් නෙවෙයි. මොකද එලවුන්ස්මන්ට් තමයි අද ගොඩක් තියෙන්නේ. විශේෂයෙන් ඩබල් টොප් දෙකට තමයි මේ අවශ්‍ය. ඒකට තමයි ටිකක් වැඩි වොට් එකක් තියෙන මේ 2 ohms amp එක දාන්න හිතන් ඉන්නේ. බලමු කොකටත් වැඩි වොලියම් එකක් දෙන්න හිතන් ඉන්නේ මේ ඩබල් টොප් දෙකේ. බණක් තියෙනවා මේ පොයදා. කොහෙද පණපිටි පන්සලේ. ඒකට මෙහෙට ගෙන යන ලේසි අද එක මොන්ටරේකුයි ඔය ටිකේ බැලගෙන යනවා. මේ හවුස් දාගෙන යන පුළුවන්. වෙලාව කීයද? වෙලාව 7:13යි. තාම ටේබල් එකක් ආවේ නැහැ බඩු ටික දාගන්න. එහෙනම් වයර් ටික හරියට හදාගෙන ඉතුරු ටික බලමු කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේසේ තාම නැහැ මේ බඩු ටික තියාගන්න. අර්ත් එකක් ගහ ගන්නත් ඕන. ඒක කරන්න තමයි හදන්නේ. මම මෙතෙන්ට එනකොට උදේ 6යි කාලයි. මුලින්ම ඇවිල්ලා කරන්ට් වයර් එක දාගත්තා. කරන්ට් වයර් එක කිලෝමීටර 3 කාලක් විතර දුර ඉඳලා ගේන්න ඕන. පේන්නේ නැහැ මම හිතන්නේ ගේ මේ පිට්ටනිය කෙරවලේ තියෙන අනතන ගයක්. පේනවත් දන්නේ අර අතන. ඇතුලෙන් යන්න ඕන ටිකක්. ඔය අයින් දිගේ දාගෙන ආවා මේන් වයර් එක. මේ විදිහට මේ බෆල් වයර් ටික මේන් වයර් එකක් දාලා ඔක්කොම මේ පැත්තේ මේ ප්ලග් බෝඩ් එකට හයි කරගෙන තියෙන්නේ. මම කියන්න හිටියේ ඔයාලට මේ අපි පුළුවන් තරම් උදේම ඇවිල්ලා අපේ වැඩ ටික කරගත්තාම හරිම ලේසි නිදහසේ ඒ වැඩ ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ පොඩ්ඩක් රිලැක්ස් එකේ ඒ ටික හරියට චෙක් කරගෙන නිසියාකාරව ලස්සනට වයර් දාලා පැටලෙන්නේ නැති වෙන්න ලස්සනට හිමින්සරේ කරගන්න පුළුවන්. වෙලාව තියාගෙන එන්න මේ වගේ වැඩවලට එනකොට දැන් මෙතන මේ කවුරුවක්වත් නැහැ මම විතරයි. පේනවා ඇති මේ උදේ නම් සභාපති ඇවිල්ලා ගියා. මේ නමම හරියට මතක නැහැ මොකද්ද മന്ത്രി කියලාත් කියනවා. බලමු මේ මැච් එක යන අතරවාරදී ඇත් එක්ක සමහරට කතා කරන්න පුළුවන් වෙයි. මම ඇහුවා මොකද වෙන්නේ කියලා. මම කොහොම බ්ලොග් එකක් කරනවා මේ කට්ටිය බලන්න ඕනේ කියපු නිසා පුංචියට වීඩියෝ එකක් කරනවා. හරි කිව්වා මේ කොහොම හරි ගෙදර ගිහිල්ලා ඉන්න ගියා. එයාගේ දරුවා ක්ලාස් එකට දාන්න හරි මොකක් හරි එකක් කිව්වේ. ඉතින් කවුරුවක්වත් නැහැ. බබල් ටිකයි පිට්ටනියයි මමයි විතරයි ඉන්නේ. හරි ඒකයි කියන්න ඕනනේ මේ වැඩේ පටන් ගන්න වෙලාවට කලින් පුළුවන් තරම් 9ට 10ට වැඩ පටන් ගත්තත් කමක් නැහැ. පාන්දරම යන්න. උදේ පාන්දර 6ට වගේ ගිහිල්ලා බල්බ් ටික ලස්සනට හීන් සැරේ ඇරස් කරලා ෆිට කරගන්න. ඒක තමයි හොඳම දේ. මොනවා හරි තව දේවල් අවශ්‍ය වුණොත් ඒ වෙලාවට ගෙදර ඇවිල්ලා අරගෙන යන්න හරි ටයිම් එක තියෙනවා අපිට. හරියනම් මේ ග්‍රවුන්ඩ් එකක් දාගන්න ඕනේ. ඇම්ප් වලින් නෙමෙයි මික්සර් ගොඩක් ඒවයින් පොඩි සිග්නල් එකක් එනවා. මේ ඒවයි තියෙන ස්විචින් පවර් සප්ලයි නිසා ඒවයින් පොඩ්ඩක්
පොඩි කරන්ට් එකක් එනවා. ඒක අපට තේරෙන්නේ නැතුණාට අර එලවුන්ස් කරන කෙනාට ඔක අතින් අල්ලනකොට හදිස්සියවත් තොලේ ගෑවුනොත් නිකන් අර මොකද්ද වෙන්නේ ඒකට කරන්ට් එක වදිනාම මේ තරු පේන එකක් එන්නේ වගේ සීන් එකක් වෙනවා. ඒ වහින්දා මේ ඒකට මම මේ එර්ත් එක ගහන්න වයර් එකකුයි මේ ඇණේකුයි සෙට් කරගෙන හිටියේ යන තැන ගහලා මේ එර්ත් එක ගහගන්න ඕන හින්දා. ඉතින් ඒක ලොකුවට එච්චර කල්පනා වුණේ නැති හින්දා මේ අද මෙතනින් හොයාගන්න පුළුවන් දේවල් වලින් හොයාගත්ත වයර් එක නම් තිබුණා. බයිසිකල් කේබල් එකක් හම්බුණා මේ පේනවද දන්නේ මේ මේක පුළුවන් තරම් මේ හරිය ගිල්ලවලා වයර් එක අමුල්ලා හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ මේ මික්සරේට ග්‍රවුන්ඩ් කරගන්න. හරියම මේ කවුනගෙන බලමු ඉතුරු ටික කොහොමද කරගන්නේ කියලා. කේබල් එකේ කෙරවලකට අමන ගත්ත වයර් එක. පැත්ත ටිකක් දිගට තියෙනවා. බයිනෝ කොයි බයිනෝද දන්නේ නැහැ. අඩියකට වැඩි බැස්සනේ. අපෝ ඇති වයර් එක. හරියට ඒක ඇති. බට් එක තියාගන්න තාම ටේබල් එක ආවේ නෑනේ.
මික්සර් අවුට්පුට් එක. ඇම්ප් එකේ channel 1 එකට යට ඇම්ප් එකේ channel 1 එකට මික්සර් එකේ අවුට්පුට් එක මේ ඇම්ප් දෙකට දීලා තියෙන එක මෙතෙන්ට දීලා තියෙන්නේ. මේක අපේ ස්ටීරියෝ තියෙන්නේ මේක පැරලල් දාගන්න ඕන. නේද? මේක පැරලල් තියෙනවා. මැදලා තියලා තියෙන්නේ. ඒ වුණාම අපිට එක ඉන්පුට් එකක් දුන්නාම බෆර් channel දෙකටම දෙන්න පුළුවන්. ඒ විදිහට තමයි දැන් දාලා තියෙන්නේ. බින් දෙකේ වයර් දෙක टॉप देके वायर देकर हर वायर देकर हरी रोप देकर रोप देकर एम्पे का गावट देना පුළුවන් एम्पे के බොඩියට ගොඩක් හොඳයි මේ මික්සර් එක ගාවට දෙනවා නම් හොඳයි මේ ජැක් අවුටර් එකට. මම දැන්ට මේකෙන් අමුණ ගත්ත ඇම්ප් එකට. මොකද මේවයි ග්‍රවුන්ඩ් වෙන නිසා අමුල්ලා බලමු මේ කරන්ට් පොඩි ලීක් එකක් ආවොත් මේක මෙතෙන්ට පස්සේ මාරු කරගමු. වයර් ටික ඔක්කොම ඊයේ අවුරුදු ඉස්සරට ගිහිල්ලා බෑග් එකේ දාගෙන ගිහිල්ලා මේ ඔක්කොම පැටලලා තියෙනවා. ඔඩියෝ කේබල් එක මේක හදන හැටි මම වීඩියෝ එකක් කරා ඔයාලට කොහොමද කියලා හදාගන්න තියෙන්නේ. මේක මම හදලා තියෙන්නේ මේ USB කිට් එකටයි ලැප් එකට ෆෝන් එකට ගහන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. මේකෙත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඉලෙක්ට්‍රොනික ලෝකය YouTube channel එකට ගිහිල්ලා මේකේ වීඩියෝ එක බලන්න. හරි මේක අමුණ ගමු. මේකේ XLR දෙකකට තමයි ඉන්පුට් කරන්නේ. මේ විදිහට කට්ටිය අතන පොඩ්ඩක් කෑ ගහනවා මේ ට්‍රෙන්ට් එකක් ගහනවා ටීම් දෙකට මෙතන එකයි එහා පැත්තේ තව ටීම් එකකට ට්‍රෙන්ට් එකක් ගහනවලු පොඩි සද්ද පිටින් ඇහෙන ඒවා ටිකක් වැඩිපුර තියෙනවා. හරි පවර් කේබල් එකක් ගහගමු. මික්සර් එකේ පවර් කේබල් එක හරි ස්විච් එක ඔන් කරගමු. මේ USB කිට් එක වීඩියෝ එකක් කරා ඒකත් සමහරට ඔයාලා බලන්න නැති මේ බොක්ස් එකක් ගාලා හදාගන්න හිටි. ඉතින් මේ වගේ පොඩි වැඩ වලට මේ වගේ එකකින් උනත් වැඩක් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ හදලා තිනවා RC shocket email මේ පැත්තට දාලා හදාගෙන තියෙන්නේ. මේ මට ලේසියෙන් අමුණ ගන්න පුළුවන් විදිහට. හරි ඒක වයර් එක අමුණ ගමු. ඔඩියෝ කේබල් එක මෙතනින් ගලවලා තමයි මේ USB කිට් එකේ අවුට්පුට් එකට දෙන්න තියෙන්නේ. USB කිට් එකටත් මෙතන මේ සාමාන්‍යයෙන් මේ රවුටර් පැක් එකක් වගේ එකක් මේකට යූස් කරන්න පුළුවන් වෝල්ට් 12. ඒකට මම යූස් කරනවා රවුටර් චාර්ජර් එකක්. මේ තියෙන වෝල්ට් 12 රවුටර් එකට එන චාර්ජර් එකක්. ඒක මෙතනට හරි USB කිට් එකේ පැක් එක හරි ඒකට නම් ආවා සප්ලයි ආවා ඒකට සාද්ද පොඩ්ඩක් වැඩි වාහනේ යනවා එහා පැත්තට මේකේ පවර් එක තියෙන්නේ මේ පිටිපස්සෙන් හරි එකට ආවා USB එක හොයාගන්න ඕනේ දැන් සින්දුවක් දාලා බලන්න
ගේන් එක පොඩ්ඩක් වැඩි කරලා බලමු. සිග්නල් එක එනවද? එනවනේ. channel දෙකටම එනවා. ගේන් එක පොඩ්ඩක් වැඩි කරලා බලුවා මේ channel දෙකට එනවද කියලා. channel දෙක දැන් 0 කරලා තියෙන්නේ ගේන් එක. අපි ඉස්සෙල්ලා টොප් දෙක බලලා ඉඳිමු. Komedi. Wire ටික හරි. টොප් එකේ wire ටික හරි. දැන් බලමු බින් ටික වැඩ කරනවද කියලා. එන්නේ නැහැ. මොකද එන්නේ නැත්තේ? එක්ක පැරණි වැටියානේ. ඔන්න අද ඔයාලට වටින දෙයක් කියලා දෙන්න හදන්නේ මේකේ මේ පැරලල් දැම්මහම මේ වැඩ කරේ නැහැ channel දෙකම. සාමාන්‍යයෙන් පැරලල් දාලා මේ channel 1 එකට දැම්මහම එක control එකකින් හරි control දෙකෙන්ම හරි වැඩ කරන්න ඕන channel දෙකම. දැන් මේක එන්නේ නැහැ. මම දැන් මේ ගලවලා තියෙන එකක් ඒ පැත්ත එන්නේ නැහැ. යටේකට දැන් ස්ටීරියෝ දාලා වෙන වෙනම ගවුවාම ඉන්පුට් වැඩ කරනවා. ඒ කියන්නේ මෙතන ස්විච් එකේ මොකක් හරි ප්‍රශ්නයක්. ඒ වෙලාවේදී ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ XLR එකක් මේල් එකක් මෙතෙන්ට ගහලා දැන් මෙතන ස්ටෑන්ඩඩ් තියෙනවනේ මේකේ. මේ පැත්තට මෙන්න මේ විදිහට ජම්පර් එකක් ගහන්න. මේ තියෙන්නේ පොඩි වයර් කෑල්ල මේ විදිහට ගහුවා. හරි. දැන් ස්ටීරියෝ දාලා තියෙන ඇම්ප් එක මේ විදිහට ජම්පර් එකක් ගහලා අපිට ඒ channel එකට සවුන්ඩ් දෙන්න පුළුවන්. දැන් බෆල් දෙකම අමුණ ගමු. දැන් තියෙන්නේ අනිත් channel එක ඉස්සරහින් වැඩි කරලා බලන්න. ඔන්න දැන් මේ channel එක වැඩ. අර පැත්තෙන් ගැලෙව්වද?
ඔන්න දැන් channel දෙකම වෙන වෙන වැඩ. හරි. දැන් මේකත් බලමු. මේක ගොඩක් තියෙන්නේ මේ මැච් එකේ සින්දු තමයි වැඩිපුර තියෙන්නේ. YouTube එකෙන් ගත්තා Horizon ලගේ non stop එකක් දාලා බලමු sound test එකත් එක්ක. වයර් ටික පොඩ්ඩක් පන්නලා බලන්න ඕන දනරින අවුලක් තියනවාද කියලා. පොඩි අවුලක් තියෙනවා. මොකද ස්පීකර් වර්ග දෙකක් බෆල් බින් වලයි টොප් වලයි තියෙන්නේ. එහෙම වුණාම අපිට යට දෙකේ දැන් මෙහෙම බින් දැන් දාලා තියෙන්නේ. බින් දෙක ඔන්න දැන් টොප් දෙක පොඩ්ඩක් තියලා තියෙන්නේ. මේ টොප් එකට මම දාලා තියෙන්නේ මේ පැත්තේ වොලියම් එක. මේ පැත්ත බින් එකට තියලා තියෙන්නේ. බින් එක හරි. টොප් එක වෙනම යනකොටත් හරි. දැන් බින් එක දාලා টොප් එක දානකොට වොලියම් එක බේස් එක අඩු වෙනවා ලෝ එක. ලෝ එක නැති වෙන්නේ අර ස්පීකර් වර්ග දෙකක් වුණාම ඒ වුණාම මේ බින් එකේ වයර් දෙක දනරින මාරු කරන්න වෙනවා. අපි හරියටම දනරින දාලා දුන්නත් වැඩක් නැහැ. ඒ වෙලාවේදී ඒ බෆල් දෙකේම දනරින මාරු කරන්න ඕන. කලවල හදාගෙන චෙක් කරලා බලමු. ස්පීකෝන් පින් අවුට් වයර් කරන වීඩියෝ එකක් මම කරලා ඇති. ඒකත් මම අනිත් channel එකේ කරලා ඇත්තේ. මෙන්න මේකේ දැන් මේ දනරින හරියට තියෙනවනේ. දන හරි. දැන් මේ දෙක ගලවලා මාරු කරගන්න ඕනේ. දෙකේම කරන්න ඕනේ මේ වැඩේ. නැත්තම් ඒක හරියන්නේ නැහැ. මොකද ස්පීකර් වර්ග දෙකක් තියෙන්නේ. එහෙම වුණාම ගොඩක් වෙලාවට මේ දනරින මාරු කරන්න නැතුව ලෝ එකක් ගන්න බෑ අපට ඕන විදිහට. ඒක හරියටම තේරෙනවා මේ වෙන වෙනම channel දෙකකට අමුණලා වෙන වෙනම බලද්දි. ඔයාලට මතක ඇතිනේ එක දන එක රින. ඒ වයින් තමයි ගන්න තියෙන්නේ. දැන් මේ ලොකු කට්ටේ දන තියෙන්නේ. එතෙන්ට මම රින එක දාගත්තා. වෑර් පොඩි අවුලක් පොඩ්ඩක් ඉන්න හදාගන්නවා. මල්ලිලා සද්ද ඉල්ලනවා. මේක හදාගන්න බෑ සද්ද දෙන්න. තාම පිට්ටනිය අඳිනවා මේ අර ඉරි ටික මාක් කරනවා. හරි ඒකෙත් මාරු කරගෙන චෙක් කරලා බලමු. හරි ඒකත් අමුල්ලා ගහගත්තා. දැන් බලමු කොහොමද කියලා. ඔන්න දැන් තමයි හරි ගියේ. සමහරට සවුන්ඩ් කරන ගොඩක් අය දන්නේ නැතුව ඇති. නොදන්න කෙනෙකුට මං හිතන්නේ මේ දේවල් වැදගත් වෙයි. මේ
බෆල් එක ඉස්සරහට ගියාම උනත් තේරෙනවා ඒක මේ බින් එකයි টොප් එකයි වෙනම වොලියම් කරද්දී නිකන් බෝල් අඩක් වෙනවා. බේස් එක බහිනවා තියෙනවට ප්‍රමාණයටත් වඩා. සාමාන්‍යයෙන් බින් එකයි ඩබල් টොප් දෙකකුයි සෙට් වෙනකොට තව ලෝ එක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රමාණය දෙකම දාද්දී අඩු වෙනවා නම් අපි දන්නවා දැන් මේ දනරින් හරියටම ඔක්කොම සෙට් වෙලා තියෙන්නේ. ස්පීකර් වර්ග දෙකක් වුණොත් ඒ ප්‍රශ්නේ බලපානවා. ඒක එහෙතෙන්දී බින් දෙකේ හෝ වේවා টොප් දෙකේ හෝ වේවා දණරින් මාරු කරන්න ඕන. මම ඉතින් ලේසියට බින් දෙකේම වයර් දෙක මාරු කරා. මොකද ඒක අපි ගාව සර්වියන් අර මේ තියෙන නිසා ඒ වෙයි සමහර වෙලාවට මාරු කරන්න වෙන වෙලාවල් තියෙනවා. මේ ඒ දාන ප්ලේස් එක අනුව සමහර වෙලාවට වෙනස් වෙනවා. ඉතින් දැන් වැඩි හරි දැන් සුපිරිම ලෝ එකක් තියෙනවා. එලවුන්ස් එකේ වුණත් සුපිරිම ලෝ එකක් තියෙනවා. බලමු ඉස්සරහට මේ මොකද වෙන්නේ කියලා. එහෙනම් මොන හරි දෙයක් තිබුණොත් මේ වීඩියෝ එකේ ඉස්සරහට ඒවත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මයික් වයර් එකක් දාලා මේ එලවුන්ස් පාරක් දාලා බලමු මේ වැඩ කරනවද කියලා. මයික් ටිකක් චෙක් කරගන්න ඕනේ. මම මැච් එකකට මයික් දෙකක් වගේ තමයි ඉතින් උපරිම අවශ්‍ය වෙන්නේ. උනාට ස්ටෑන්ඩ් බයි මම කොකටත් 4ක් විතර ගෙන ආවා. මොකද ඔය වැඩ කරගෙන ඉන්න ගමන් කෙලවුනොත් ඔක්කොම ඉවරයි. මෙතන තමයි ලවුන්ස් කරන ටේබල් එක තියෙන්නේ. හරි මයික් දෙකක් වගේ තමයි දාන්න හිතන් ඉන්නේ. channel mute කරලා තියෙන්නේ. මේ ජැක් ගහන්න කලින් හැම වෙලාවෙම fader ඒ කියන්නේ volume down කරලා තියන්න, mute කරලා තියන්න channel. එතකොට අර ශබ්දපත් දෙන්නේ නැහැ. mic pad එක මෙතෙන්ට දාගත්තා. කොහොමදත් මේ mic ගෙනාවා 4ක්. අපි මේ දෙක දාමු. ස්විච් තියෙනවා. ඕකට මයික් එකක් අරගෙන මික්සර් එක ගාවට යමු. චෙක් කරලා බලන්නත් එපේ. කහ පාට වයර් එක දෙවෙනි channel එක. ගේන් නැති කොම ලෙවල් තියලා තියෙන්නේ. මේක channel දෙකට මාරු වෙන්න ෆෑන් එක. මේක hex effect එක. මේක අවශ්‍ය නැහැ. oxide out එකක් ගන්න ඕන නම් ඒක ඒ channel එකේ තියෙන එක දෙන්න තමයි මේ ox එක තියෙන්නේ. low එක mid එක high එක. සාමාන්‍යයෙන් මේ වගේ තමයි අපි තියන්නේ. equalizer නම් මම off කළාම තමයි ගොඩක් වෙලාවට අවුරුදු උත්සව match වගේ ඒවා ගහන්නේ. දැන් ඔය on කරාම off කරාම ඇති මේ mixer වල හොඳ low එකක් sound එකක් gain එකක් තියෙනවා. ඒ නිසා ඒවා on කරන්නෙම නැහැ. මේ ඊයේ හදපු විදිය පේනවනේ. ලෝ එක වැඩි එක්කෙනෙක්ගේ ලෝ එක ගොඩක්ම තිබුණා. ඒ හින්දා මේ ගානට බස්සලා තමයි මේ අවුරුදු උත්සවයේ ලවුන්ස් එක තිබ්බේ. හරි මේ විදිහට ලෙවල් එකේ තිබ්බා. හරි එකක් හරි. මේක හරි. මාස්ටර් ටික ගත්තා. මියුසික් දාලා තියෙන්නේ වань කරමු. cheer 1 test cheer 1 test cheer 1 test effect දෙකක් ඇතිනේ. cheer 1 test cheer 1 cheer 1 test cheer 1 අනිත් එක බලමු. මගේ වොයිස් එකට හරිය විදිහට මම ඔක්කොම ටික හදලා තියෙනවා. පස්සේ එලවුන්ස් කරන එකට එලවුන්ස් එකේ යද්දි තමයි බැලන්ස් කරගන්නේ. හරි මේකත් බලමු.
ගේන්නම් බොහොම පොඩ්ඩක් ඇති සෙක්ස් එක channel එක on කරමු 1 test Manila සද්ද ඇද්ද හරි හරි සද්ද නම් මදිලු වැඩි වෙලාවට දෙන්න බැරිය 2 1 හරි ඔය විදිහට තමයි මැච් එකකට සවුන්ඩ් ටික අරගෙන හිල්ල ෆිට කරේ බලමු යන අතර වාරේ තව මොනවද කරගන්න පුළුවන් කියලා මම හිතන් ඉන්නවා මේ ලවුන්ස් කරන එක්කනත් පොඩ්ඩක් කතා කරන්න මේ හරි එහෙනම් මම මෙතනින් නවත්තනවා ටිකක් කැමරාවත් බැටරි බැහැලා දැන් කාලක් විතර වගේ තියෙන්නේ charge එකට දාලා ඉතුරු වැඩ ටික බලමු මොනවද සිද්ධ වෙන්නේ කියලා අද දවසේ එකට වැඩේ දෙන්නේ නේ බෝලයක් නැහැ නේ තාම නෑ මේ මැච් එක රෙඩි වෙනකම් මං ඉන්නේ. ඇහෙනවද දන්නේ නෑ බබලෝ සද්දෙත් එක්ක. හරි එතෙන්ට යමු. ඊළඟට බලමු මොකද වෙන්නේ කියලා. ඊය අවුරුදු ඉවර කරලා ගිහිල්ලා වීඩියෝ එකක් තිබුණා. ඒකෙන් භාගයක් විතර එඩිට් කරා. රෑ වුණා දන්නේ නැතුව. දැන් නිදිමතයි මේ වැඩි කරන වෙලාව. වෙලාව 12:48යි. එකට කෑම ටයිම් එකට නවත්වනවලු. බඩගිනිය උදෙත් නෑ. බලමු. සල්ගහවත් හිරු සමගින් කිරිමේද ශ්‍රී විජය කණ්ඩායමේ සහෘදයන්ට සහයෝගය පළ කරන්න එද අඟුල්කල්ලස්සේ කල්යාණ ප්‍රතිභා ක්‍රීඩා භූමිය වෙත මේ සමාදර ශක්තිය ලබා දෙමින් දක්වන සහයෝගයට ස්තුතිවන්ත වෙමින් අප යොමු වෙනවා අපගේ විස්තර විචාරක පත්තුසිරි මහත්මයාණනි විවාහයෙන් පසු නැවතත් තරගය ආරම්භ වෙනවා. තෑගි තියෙන්නේ මං ගාව. ලකුණු වෙනස 10 දී අවශ්‍යම තිබූ කඩුලක් දෙශාන්තගේ ලබා ගැනීමට සමත් වෙනවා මේ පන්දය වඩා ඉදිරි ලකුණු 28කට දිශාන්තගේ නිමනිවා වෙන්නේ අද සල්ගහවත්ත හිරු ක්‍රීඩා සමාජයට එක්කුණු ලකුණු 56යි උඩ පදා කිරවතේ දිශාන්තකයිද දෙවියන් අවසන් මොහොතේදී මා සිතුවාගේ කඩුල් පිළිවෙතීම එතරම් අද ෆෝන් එකෙන් තමයි ගේම ගහන්න වෙලා තියෙන්නේ. කරන් දෙයක් නැහැ ලැප් එකක් කැඩිලා. කොහොම හරි ගේම ගහන්නත් එපයි. අද දවසත් එච්චර හොඳ නැහැ. සැරින් සැරේ වහිනවා. බබල් ටිකක් වහලා දැම්ම සම්පූර්ණයෙන්ම. මේ සුසංයෝගයේ වඩා අවබෝධයකින් සිල් සුරන් රැලි ක්‍රීඩා පිටිය සිසාරා ඉතින්
ඉතින් අද සියලු දෙනාට සතුට වෙන්න පුළුවන් අවුරුදු දෙකක් නිර්මල හිරු ක්‍රීඩා සමාජයේ තිබුණු මේ කුසලාණය ඔබගේ වාසනාවකට ශ්‍රී විජේ කණ්ඩායමට යාම මං හිතන්නේ තරම් කනගාටුදායක දෙයක් වෙන්න බෑ. මොකද අපි සේරම සෞර්ධ ක්‍රීඩකයන් අපි වගේම ඔවුන්ටත් තිබෙනවා බලාපොරොත්තු. ඉතින් මේ බලාපොරොත්තුවේ අභිමානය දිනෙන් දිනම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යන්න සියලුම දෙනාට මෙසේ පැතුමන් ගෙන හැර එක්කෙනෙම අනතුරු අප සෝදානම් මේ ජයග්‍රහී කුසලාණය හිමි කර දීම සඳහා හිතවතනේ අප ඇරයුම් කරනවා තල්ගහවත්ත හිරු ක්‍රීඩා සමාජයේ නායකතුමන්ට හෝ සසු ක්‍රීඩකයන්ට ඔබ සියලු දෙනා හරි පැමිණ මේ ජයග්‍රහී කුසලාණය ඔබගේ සුවතින්ම ලබා දුන්නොත් තමයි මං හිතන්නේ නායකතුමන් පැමිණෙන්න මෙන්න ඔබට හිමි මේ කුසලාණය ඔබේ කණ්ඩායමට හිමි කුසලාණය තල්ගහවත්ත හිරු ක්‍රීඩා සමාජයේ නායකයාගේ සුවතින් අප ආද ලබා දෙනවා ඔබට ඒ තමයි සිල්වටනේ ඔබගේ සුවතින් මේ මොහොතේ සියලු දෙනාම අපුරුෂයන් මැද Kiribete Sri Vijay Khandayam Mewarata Sisupuna කුසලාණය හිමි කරගනිති මෙසේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වූ සියලුම දෙනාට අපගේ ස්තුතිය පුද කළ ගමන් සමාදර ශක්තිය ලබා දුන් සියලුම දෙනාට විශේෂයෙන්ම මාතුමාතුවේ දිවසේ සියලු දෙනාට සුභාසන පැතුමන් මෙසේ කරන්නේ ලැබුවා වූ 2023 නව වසරය සියලුම දෙනාට සාමයෙන් සමගියෙන් හා සියලු පැතුම් මෙතුවන නව වසරක් වේවා යන්න තල්ගහවත්ත හිරු ක්‍රීඩා සමාජයත් අඟුරුගල්ලේ කල්යාණ ප්‍රතිභා ක්‍රීඩා සමාජයේ සෞර්ථ ක්‍රීඩකයන්ගෙන් සියලු පැතුම යනවගේ සඳහන් කරමින් සියලු දෙනාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් නැවත බලාපොරොත්තුවක් මේ අඟුරුගල්ලේ කල්යාණ ප්‍රතිභා ක්‍රීඩා පිටියේ ඉතුරු කරමින් සමුගන්නවා නැවතත් ලබන වසරේදී හමු වෙන වගේ සනිටුවන් කරමින් ස්තුතියි. කතා කරන්න හම්බුන්නේ නැහැ. පස්සේ තව කතා කරන්න ඉන්නේ. හරි හරි බොහොම ස්තුතියි අනේ මම අර දන්නවා ඉතින් අර හිතේ නැන කාලයක් රටනේ ඒකනේ වීඩියෝ එක බලන්න පුළුවන් ළඟදී අනිවාර්යෙන් වැඩේ ඉවරයි ගලව ගන්න තියෙන තට්ටක් ගාලා මේ මොකද වරුසාවකුත් එනවා කට්ටිය ෆොටෝ ගහනවා කිසි දෙයක් පේන්නේ නැහැ කරවල වෙලා වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා පස්සේ තව වීඩියෝ එකකින් හම්බෙමු